අරුන්. මොකද්ද ඉදිරිපත් කරන්න යන්නේ? අද ඉදිරිපත් කරන්න යන්නේ මැජික් අංගයක්. හොඳයි. So ආගේ මැජික් කියලා අපි ඩිස්පියර් වෙනවද? මම උදන්ට ඇවිල්ලා කරාට කමක් නැද්ද මැජික් එක? No problem. හරි ගොඩක් අය විශ්වාස කරනවා මැජික් ගැන එක එක විදිහේ. ඕගොල්ලන් මැජික් කියන්නේ මොකක්ද සාමාන්‍යයෙන් ඕගොල්ලන් මැජික් ගැන මොනවද හිතන්නේ? As usual. මැජික් තමයි. මැජික් කියන්නේ අපිට සාමාන්‍යයෙන් බලාපොරොත්තු නොවන දෙයක් සිද්ධ වෙන අංගයක් වන්නට ඕනේ. කියන්නේ හොඳ උත්තරයක්. ඔව්. කොහොමද උනේ කියලා හිතා ගන්න කල්පනා බැහැ. කරනවා. මගේ ළඟ තියෙනවා රබර් බෑන්ඩ් ටිකක්. හරි මේකෙන් ඕගොල්ලන් කැමති රබර් බෑන්ඩ් එකක් මගේ අතට දෙන්න. මටද කියන්නේ? ඔව් ඔයාලට. ඉන්න මං ගන්න. ආවා ගන්න. කැමති දෙකක්. Is it okay? ඔය චෙක් කරලා බලන්න පුළුවන් මේක කැඩිලාද නැත්නම් වෙන මොනවා හරි වෙලා තියෙනවද කියලා. දිනවනේ. මෙතනින් කාට හරි ඕන නම් වුණොත් මෙතෙන්ට ඇවිල්ලා බලන්න පුළුවන්. කාට හරි ඕනද බලන්න චෙක් කරන්න. මෙන්න මේක. දැන් මගේ ළඟ ඔයයි රබර් බෑන්ඩ් එකක් දෙකම හරි ප්‍රශ්නයක් නැහැ. දැන් මෙහෙම රබර් බෑන්ඩ් එක ඇතුළට දැම්මට පස්සේ සාමාන්‍යයෙන් මේක එළියට ගන්නේ කොහොමද? ඇඟිල්ලෙන් පන්නලා ගන්නවා. ඇඟිල්ලෙන් පන්නලා තමයි ගන්න ඕනේ. එහෙම නැතුව ගන්න විදියක් තියෙනවද? පේන්නේ නැතුව හොරෙන් පන්නන්න ඕනේ. පේන්නේ නැතුව හොරෙන් පන්නන්න හරි අමාරුයිනේ. දැන් හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න. උඩින් එන්නේ නැහැ පහලින් එන්නේ නැහැ. මේ පැත්තෙන් එන්නේ නැහැ මේ පැත්තෙන් එන්නේ නැහැ. ඉස්සරහින් කොහොමත් එන්නේ නැහැනේ. පිටිපස්සෙන් අමාරුයි. එතකොට මම මෙහෙම පිම්බාම Sure. That's a good one. දැන් මම මේක කරද්දි ගොඩක් අය කියන්නේ මට ගොඩක් අය කියනවා මම මොකක් හරි මේ ඇඟිලි වලින් අරක මේක කරනවා එහෙම ප්‍රශ්නයක් කියලා. මිස්ටර් බන්දුල එක රබර් බෑන්ඩ් එකක් ගන්නකෝ. හරි. මම අල්ලන් ඉන්නවා වගේ මෙන්න මෙහෙම අල්ලන් ඉන්න. මෙහෙම දාලා මෙහෙම. පර්ෆෙක්ට්. හරි. මෙතනින් වහගන්න. දැන් හරි අමාරුයි වැඩේ. ඔන්න මම මෙහෙම දැම්මා. දැන් එක රබර් බෑන්ඩ් එකක් තියෙන්නේ මිස්ටර් බන්දුල ළඟ. අනිත් එක මගේ ළඟ. දැන් මට මොනවාරි කරන්න පුළුවන්ද වැඩ? හරි අමාරුයි. හොඳට බලාගන්න. හොඳට බලාගන්න. මේ පැත්තෙන් එන්නේ නැහැ. අතරින් එපා. මම මෙහෙම පිම්බාම අනිත් පැත්තට ආව. හරි අපි තව දෙයක් කරමු. මම හිතන්නේ ඔබට තියෙනවා වේගවත්ව ඇඟිලි යහට මෙහාට කරපලා හැකියාවක් තියෙනවා. මම දැක්කේ ඒ දෙයම. ඒ වේගය උඩ තමයි. හරි මගේ ළඟ ස්පොන්ජ් බෝල් දෙකක් තියෙනවා. මිස් නිරෝෂ මෙහෙම අත කරන්න. අත මෙහෙම දික් කරන්නකෝ. දෙකක් තියෙනවා. හරි. එක ස්පොන්ජ් බෝල් එකක් මම මෙහෙම දානවා. අනිත් එක හොඳට තද කරගන්න. හොඳට තද කරගන්න ඕනේ. ආයෙ හොඳට අත් දෙකෙන් තද කරගන්නකෝ. හරි. දැන් මගේ ළඟ එකක් තියෙනවා. ඔයාලා ළඟ එකක් තියෙනවා. දෙකම මෙහෙද? දෙකම යයි මගේ අතේ දෙකම. Oh my god. ඒක අයිත් කරන නෑ නෑ මැජික් වල රූල් එකක් තියෙනවා. එක ට්‍රික් එකක් එකපාරකට වඩා කරන්න හොඳ නෑ කියලා. මේක මම ළඟ කාඩ් පැක් එකක් තියෙනවා. මිස්ටර් රූකාන්ත අපිට මේක ෂෆල් කරලා දෙන්නකෝ. දෙනකුත් දෙකම දුන්නා. හරි. තව ෂෆල් කරනවා. It is good. ගොඩක් අමාරුයි වගේ මේ පාරණ. තව ෂෆල් කරනවා. ඇති ඇති. තවත් හරි ඇති. හරි. ඕකේ. දැන් මිස්ටර් රූකාන්ත කාඩ් පැක් එක හොඳටම ෂෆල් කරා. දැන් මේකේ ඔයගලන් පේනවා ඔක්කොම වෙනස් කාඩ්ස් තියෙනවා. පේනවනේ? මම මේ මැජික් එක සමනයි. එන්න. හරි. මගේ ළඟ පැක් එක තියෙනවා. මිස්ටර් රූකාන්ත හොඳටම ෂෆල් කරා. කාඩ් ඔක්කොම හොඳට මික්ස් වෙලා තියෙනවා. ඔයාට මම මෙහෙම කරද්දී ඔයාට කැමති දැනකින් ඇතිනම් ඇති කියන්න. ඇති. ෂුවර්. හායි මං යන්න ඕනද නැත්නම්? හරි. ඇති. ෂුවර්. හරි මේ කාඩ් එක ගන්න. මට පෙන්වන්න එපා. කැමරාවට පෙන්වන්න. ඔයගොල්ලෝ ඔක්කොම බලාගෙන මට පෙන්වන්න එපා. හරිද බලාගත්තද? හරි. හරි. දැන් ගොඩක් මැජිෂියන්ස්ලා කරන්නේ කාඩ් එකක් කාටද ගන්න කියලා. ඒ කාඩ් එක ආයේ මම මේ දෙන්න අතර දෙන්න. පෙන්වන්න එපා. හරි. ඒ කාඩ් එක ආයේ පැක් එකකට දාලා ෂෆල් කරලා එළියට අරන් පෙන්නන එක. ඒවා ගත්ත කාඩ් එක වල හොඳට මතකයි. ඔව්.
හරි මේකනේ ඔයා ගත්ත කාඩ් එක හරි මම මේ කාඩ් එක මෙතනින් තියෙනවා ඔයා ඒක වහ ගන්නවා ඔයාගේ අතේ තද කරලා වහ ගන්න හොඳට තද කරලා වහ ගන්න හරි ඒක හරියට බලන්න බෑද කාඩ් එක බෑ ඔයා නැගිටින්නකෝ රයිට් පොඩ ළඟට මේ අත මගේ පපුවෙන් තියන්න අන්න මට ඒක අල්ලන්නේ ඔයා ගත්ත කාඩ් එක හොඳට හිතන්න ඒක රතු පාට කාඩ් එකක් ඉලක්කම් කාඩ් එකක් ඔයා හොඳට හිතන්න ඔයාගේ හිතින් ඒ කාඩ් එක මගේ හිතට එවන්න තවත් ඔව් ඒක පර්මිෂන් ගන්න ඕනේ හරි පොඩ්ඩක් ඉන්න හත හාට්ස් ද ඔයා ගත්තේ හත හාට්ස් හරි ඔයාගේ හිතේ තියෙන කාඩ් එක මගේ හිතට ආවා කියන්නේ ඔතනින් කාඩ් එක නැති වෙලා තියෙන්න ඕනේ ඔයා ගත්ත කාඩ් එක බලන්න මොකද්ද කාඩ් එක ඔයා දෙන්න බං කාඩ් ඒක නෙමෙයිද ඔව් කාඩ් එක හාට් එක දුන්නෙන්ද හග් එකද කාඩ් එකයි හાર્ට් එකයි දෙකම තියෙනවා. දෙකම තියෙනවා. ඉතින් අවුන් මේ හાર્ට් එකක්ම කොහොමද දුන්නේ? අර හાર્ට් අත තිබ්බ හાર્ට් එකටම හાર્ට් එක ආවා. දැන් ඕක මේ අද මෙතන ඉන්න වයසෙන්ම අඩුම ගෑන් ළමයට ගිහලා වා ඒ දුන්නේ. හાર્ට් එක. ඒක තමයි පොඩ්ඩක්. ඊළඟට දැන් දෙවෙනි එක හાર્ට් එකක් දුන්නේ. දැන් ඔකට පර්මිෂන් මේ තියෙනවා. ඇත්තටම මම තෝරගත්තේ. යානේ තෝරගත්තා. මම යාට කැමති තැනකින් ඇති කියන්නේ කිව්වා තෝරගත්තා. ඉතින් ඒක හાર્ට් 7 හાર્ට්ස් වුණා මම. වෙලාව තමයිනේ. ඒ කියන්නේ දෙවනි පාරත් මගේ chance එකක් දුන්නා යාට. යාගේ මයින්ඩ් එක වෙනස් කරගන්න පුළුවන්. නැත්තම් පළවෙනි choice එකෙන් යාට කාඩ් එකක් ගන්න පුළුවන්. කොච්චර කාලයක් යනවද මේ මැජික් ඇත්තටම මම කරන්න පටන් ගත්තේ අවුරුදු 12 දී. 12ද? තාම විහිම් ඉගෙන ගත්තද නැත්තම්? නෑ මෙහෙමයි මම අවුරුදු 12 දී ටීවී එකේ මැජිෂියන් කෙනෙක් මැජික් කරනවා දැක්කා. ඉතින් එයා ඉතින් මෙන්න අද දැන් මට කට්ටිය අත්පොල් සන්නාද දුන්නා වගේ එයාටත් සෑහෙන්න අත්පොල් සන්නාද දීලා හරියට එයාව ධෛර්යමත් කරා. ඉතින් මේ වගේ අපිත් කවදා හරි මමත් කොතනට හරි ගිහිල්ලා මේ වගේ දෙයක් කරලා මේ වගේ ප්‍රශංසාවල් ලබන්න එදා ගොඩක් ආස හිතුණා. ඉතින් එදා ඉඳන් මැජික් කියන දේ ගැන ගොඩක් හෙව්වා කියෙව්වා බැලුවා. ඉතින් ඒ දේ ගැනම විතරම හිතුවා. ඉතින් ඒ නිසා අද මම මේ තැන ඉන්නවා කියලා මම හිතනවා. කොහොමද? දැන් බලාපොරොත්තු වෙනවා ඇත්තේ තීරණය සම්බන්ධයෙන්නේ නේද? මම හිතන්නේ අපි කැමති මම කැමති වොයිස් කාට යනවා දකින්නට. හේතුව මොකද ඊළඟ වටේදීවත් අපිට තවත් අනිවාර්යයෙන් දර්ශන කීපයක් මට නම් full satisfied. You're going to the second round. මැජික් වලට ඕනේ ආසයි බලන්න ඉන්න. මොකද ඒ එක්සයිට්මන්ට් එක ආසයි. මැජික් කාර් අඩුයිනේ මැජික් කරන මැජික් කාර්යය කියලා කියන්නේ මේ ගණන් ගන්න එපා වත් ලෑස් වෙන්න වෙනවා ඒකට. අනිවාර්යයෙන්. ඔව් මැජික් මහත්තයා කියන්නේ නැහැ සාමාන්‍ය. මැජික් කාර්යනේ කියන්නේ. ඔව්. මීට වඩා පුදුම කරන දේවල් ඉස්සරහට කරන්න ඔය කරයි කියලා බලාපොරොත්තුවෙන් මං මාත් ඔබ යෝජනා කරනවා. මැජික් කාරයන්ට වඩා එහා තැනක ඉන්නවා මරුන්ගේ පර්සනැලිටි එක සහ ඉදිරිපත් කිරීම ඔයා කොච්චර රිලැක්ස්ද මේ වැඩේ කරද්දී එන්ටර්ටේනින් ඉතින් ඒ ඔක්කොමත් එක්ක මං අනිවාර්යෙන් යනවා. හැබැයි මට කියන්න ඕනේ කොහොමද අර කරේ කියලා. ඒක නම් රහතක්.